guys, good morning. අද 13 පරණ අවුරුදු දවස. ඉතින් මං හිතුවා හැම අවුරුද්දකම වගේ සුපුරුදු පරිදි 13 දවසත් අපේ ගෙදර ගෙවෙන්නේ කොහොමද කියන එක පෙන්නන්න. ඉතින් ඊයේ දවසේ මම ගෙදරදී නැති නිසා අද වැඩ ටොන් එකක් තියෙනවා කරන්න. ඉතින් අර සම්ප්‍රදායානුකූලව වැඩ තියෙනවනේ. ඊට කලින් මට හිතුණා බඩුවක් පෙන්නන්න. හරිද පොඩි ස්ටේටස් එකක් මං නැගිට ගමන් දැක්ක ස්ටේටස් එකක් මගේ යාළුවෙක්ගේ. මේ වැඩ හිතුනේ ඒක ඔයාලට පෙන්නන්න ඕනේ කියලා බලන්නකෝ. ඔන්න ගෑනු ළමයි ටිකක් යනවා. එතකොට අපි ගෑනු ළමයි ටිකක වැනේන පශ්චාත් භාග ටික දිහා බලාගෙන ඉන්නවා. හරිද? එක පාට මැද්දෙන් බක් පයින්නවා. අයිස් ඒජ් එකේ බක් පැන්නා වගේ. 13 විතරයි කිව්වට මේ vlog එකේ 14 වෙනිදාක් තියෙනවා. ඒ කියන්නේ අවුරුදු දවසයි ඊට කලින් දවසයි දෙකම තමයි අද ඔයාලා බලන්නේ. අද අවුරුදු දවසනේ නේද? අමුතුකුණා. ඉතින් උදේට කන්න හදන්නේ මාළු මිරිසුයි ලූණු සුදු ලූණු ඉඟුරු ග්‍රාම්පේ කොත්තමල්ලි ඔක්කොම දාපු කරවල හොද්දක්. මගේ එච්චර වැඩි කැමැත්තක් නැහැ කන්න. ඒත් කන්න එක වේලක් නිසා ඉතින් කනවා. කුෂි ඒ අතරේ මැෂින් එකේ උඩින් වාඩි වෙලා ඒකේ රවුම කරකවනවා. රොන්චිලි පදින්න ඉස්සර අපි පොඩි කාලේ ඔන්න ඔය විදිහට ඉතින් අලහොද්ද ලස්සනට තියෙනවා. හැබැයි හාල් මැසු දාලා කනට වඩා මම ආසයි අලහොද්දට මේ කෑලි කරවල මොන හරි දාලා කන්න මෝරා කට්ට වගේ. එතකොට රසයි. මේක අපි ඊයේ කරපු වීඩියෝ එකේ බඹර චක්‍රේ. අර මගේ අත පිච්චුනේ. මම හිතනවා ඔයාලා බලන්න ඇති කියලා FB TikTok වීඩියෝස්. ඔන්න තියෙනවා පෝෂදායි උදෑසන ආහාර වේල. ආසාවෙන් නෙවෙයි කන්නේ හරිද? කුෂි කන්නේ මැල්ලුනේ බතුයි. ඊට පස්සේ ඒක කකා කුෂීට සින්දුවක් ගියා රේඩියෝ එකේ. අපි ඒකට පොඩි ඩාන්ස් එකක් දැම්මා. මොන්ඩිසෝරි ඒක නටන්න ඉගැන්නුවලු. මොකක් හරි අවුරුදු සින්දුවක්. ඊට පස්සේ මම ලෑස්ති වෙන්නේ අපේ හැපියාගේ මැක්කෝ ටික අයින් කරන්න. අනේ ඉතින් දැන් ඊයා බීයා කියන්න එපා. එයාගේ කන් දෙකේ ඉන්න චූට්ස් කිනුතුල සමහර ලාවට ඉතින් එයා අපි ගොඩක් වෙලාවට අල්ලලා හුරුකල් කරනවා වඩා ගන්න නිසා එයාව දවස් ගානේ ඔහොම බලලා අපි සුද්ධ කරනවා මැක්කෝ අයින් කරනවා අයිබ්‍රෝ හදන පොඩි ටූල් එකකින් තමයි මැක්කෝ අයින් කරන්නේ මොකද එතකොට මැක්කා මැරිලම තමයි ටූල් එකෙන් ගැලවිලා එන්නේ ඒක නිසා මම මේ ටූල් එකෙන් තමයි මැක්කෝ අයින් කරන්නේ ඉතින් පරණ අවුරුද්දේ අපිත් එක්ක ගනුදෙනු කරන්න කස්ටමර් කෙනෙක් ඇවිල්ලා තිබුණා ඒ වැඩ ටිකත් ඉවර වෙලා මම ගියා ටුටුගෙන ගලා පොඩි ගෑස් සිලින්ඩර් එක ගේන්න. අපේ ගෙදර ලොකු ගෑස් එකයි පොඩි සිලින්ඩර් එකයි දෙකක් තියෙනවා. ඉතින් අරක ඉවරුනොත් කියලා ස්ටෑන්ඩ් බයි පොඩි එක ගෙනත් තියාගන්නවා. ඒ අතරේ කුෂි ගෙනත් දුන්නා මං කන්න ආසම මංචි අර චොකෝ චිප්ස් දාපු චොක්ලට් බිස්කට් එක. අන්න ඒක. අවුරුදු මොන? වැඩේ කියන්නේ කඩේ කුංචි ගෑස් සිලින්ඩර් තිබුණ නැහැ ඉවර වෙලා කිව්වා. දැන් නිකන් රාවයක් යනවා දෝමන්ද ගෑස් ආයි ගණන් යනවා කියලා කොහොම හරි. ඒක නිසා මම සිලින්ඩරෙත් ආයි තියාගෙන ආවා හාල් පිටි ගන්න. හාල් පිටි 750ක් වගේ තමයි ඌමනා වෙන්නේ. හැබැයි 750ක් දෙන්නේ නැහැ. ඒක නිසා කිලෝ එකක් අරගත්තා. ගන්නත් මට සිද්ධ වුණා පොලිමීන්. හෙට අවුරුදු නිසා අද අවුරුදු නිසා ෆ්‍රයිඩ් රයිස් හදන්න තමයි හිතන් ඉඳී. ඒකට එළවලු ගන්නවා. 500 රුපියල් 500ක්. ඉතින් මම බෝංචි කරල් 5ක් 8ක් වගේ තමයි ගත්තේ එළවලු බත් එකකට දාන්න අවුරුදු දවසේ හදන ලීස් ගස් දෙකකුයි හොඳට තෝරලා කෙලින් තියෙන සුද්ධ කරන ලේසි කැරට් ගෙඩියකුයි අරගත්තා. සාමාන්‍යයෙන් අර වක් වෙච්ච නැවිච්ච වගේ කැරට් වල ගත්තම සුද්ධ කරන්න හරි අමාරුයි. ඊට පස්සේ මාළු මිරිස් කරල් දෙකකුත් ගත්ත බැදුමකට දාන්න කියලා. හරි අම්මා කිව්වා කුකුල් කෑල්ලක් අරන් එන්න කියලා. ඉතින් ඊට නිසා එහා පැත්තේ තිබිච්ච කුකුල් බේකරියට ගියා පොඩි කුකුල් කෑල්ලක් අරගන්න. රුපියල් 500ක තමයි මම කුකුල් මස් දෙන්න කියලා කිව්වේ. හැබැයි රුපියල් 570ක කුකුල් මස් ගන්න සිද්ධ වුණා. ගෙදර ඇවිල්ලා වීඩියෝ එකක් තිබුණා. ඒකේ අඩුපාඩු ටිකක් චෙක් කරා. මේ තියෙන්නේ මම අර කිව්ව බිස්කට් එක. අපේ අම්මා 13 වෙනිදා හවස තමයි කොණ්ඩ කැවුම් හැදුවේ අපේ කැවිලි මේසෙට. දැන් ඔයාලා දකින්නේ අපි කොණ්ඩ කැවුම් හදන හැටි. සම්පූර්ණ වීඩියෝ එකක් මේක ගැන අපි කලින් ගෙනාපු නිසා මෙදා කියන්නේ නෑ. ඔන්න කැවුම හදලා බැදලා කරලා ඉවරයි. මේ පාර කැවුම් හැදුවේ රතු සීනි දාලා. මොකද අම්මට ඕන වුණා try කරලා බලන්න පැණි වලින් වගේම රතු සීනි වලිනුත් කොණ්ඩ කැවුම් හදන්න පුළුවන්ද කියන එක. ඊට පස්සේ කොකිස් සච්චුව ගැලවෙන්නේ නැහැ කියලා අම්මා මගේ ස්ටෝර් එකෙන් කිව්වා බබා කොකිස් සච්චුවක් අරගමු ගෙදරට නැත්තම් හරියන්නේ නැහැ මේකේ කොච්චර ගැලෙවුවත් කොකිස් ගැලවෙන්නේ නැහැ කියලා. ඉතින් මමත් ටෙස්ට් කරලා නැති නිසා ඇත්තටම මේ නන් ස්ටික් අච්චුවෙන් ගැලවෙනවද කියලා කමක් නැහැ කියලා ඔන්න නන් ස්ටික් කොකිස් සච්චුව ගත්තා. අපි බලමු අච්චුව රත් කරලා මේකෙන් කොකිස ගැලවෙනවද කියලා. අපි මේ පාර කොකිස් වර්ග 3ක් හදනවා. චමරියක්ක තමයි කියලා තිබුණේ. සාමාන්‍ය පිටි මිශ්‍රණයෙන් නිකන් කොකිසකුයි කරපිංච දැම්මම කරපිංච කොකිස් ඊට පස්සේ කෑලි මිරිස් දාලා මිරිස් සැරට නිකන් බයිට් කොකිස් වගේ කොකිස් වර්ග 3ක් හදනවා. ඔන්න පළවෙනි කොකිස නිකම්ම ගැලවුණා. ඇත්තටම guys මේ වගේ කොකිස් සච්චුවක් අරන් තියාගන්න එක හරි වටිනවා. කොහොමද hinaව? ඒ ඉතින් අරකේ කූරෙන් යන යන ඉරට්ටෙන් යන යන ගලවන්න ඕනේ නෑනේ. ඔන්න දෙවෙනි කොකිස
අපි තාම හදන්නේ සාමාන්‍ය මිශ්‍රණයෙන් හදන කොකිස් කොකිස්. කොකිස් වලට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකක්ද දන්නේ? කොකිස් නේ කොකිස්. හරි. දෙවෙනි කොකිස බලමු. පළවෙනි කොකිස වගේම දෙවෙනි එක ගැලවෙයිද කියලා. තව චුට්ටයි. තව චුට්ටයි. හරි. ඔන්න මූල. හරි. අපි තව එක කොකිසක් හදන්න හැටි බලමු. එතකොට කොකිස් තුනක් එක දිග ගැලවෙනවා කියන්නේ අච්චු ඕකේ. හරිද? ඔයගොල්ලෝ වෙන තැනකින් ගත්තත් මේ කොකිස් අච්චු හොඳට කොකිස ගැලවෙනවා. මේකේ මේ නන් ස්ටික් එක තියෙන්නේ මල විතරයි. මිට නන් ස්ටික් නෑ. තුන්වෙනි කොකිස ටිකක් ස්පීඩ් යවමුද? මං හරි ආසයි කොකිස් එක දානකොට චුරෝස් ගන්න. අන්න ඒ සද්දෙට 1500ට කොකිස් අච්චුව පාඩු නෑ. අපි ආයි බලමු මූණ. ආහා. මේ කරපිංච මිශ්‍රණය. කරපිංචනේ මේ තියෙන්නේ මිරිස් දාපු මිශ්‍රණය. හරිනේ එහෙනම් ඔන්න කොකිස් හදලා ඉවරයි. ඊට පස්සේ මම ගියා හොරණට මගේ යාළුවෙක් කැවිලි බිස්නස් එකක් කරනවා. ඉතින් එයාගෙන් මම කැවිලි ඕඩර් කළා. ඒක ගන්න පාර්සල් එක ගන්න තමයි ගියේ 13 වෙනිදා හවස. ඒ අතරේ අවුරුද්දට ක්ලාස් අඳින්න මහපු කිට් එකට බටන්ස් ගන්න ඕනලා තිබුණා. ඒක නිසා මම බටන්ස් ගන්න ආවා. රෙදි කෑල්ලක් අරන් ආවෙත් නැහැ. හිතේ සෙව්වට තමයි බටන්ස් කලර්ස් මැච් කරලා ගත්තේ. බටන්ස් පැකට් එකක් රුපියල් 50යි උනේ. යාළුවාට ටවුන් එකට එන ටිකක් වෙලා යනවයි කිව්ව නිසා එයාගේ ගෙදරටම ගියා කැවිලි පාර්සල් එක අරගන්න. රුපියල් 1035ක කැවිලි තමයි මම ගත්තේ. එතන තිබුණා මුං කැවුම් හෙට බලමුකෝ. ඊට පස්සේ කිරි උතුරන මුට්ටියක් ගත්තා. ඒකත් අරගෙන ගෙදර ඇවිල්ලා බඹර චක්‍රයක් පත්තු කරා මිදුලි. ඉතුරු බඹර චක්‍ර ටික අපි අද රැයට පත්තු කරනවා. පරණ අවුරුද්දට නාලා ඇදට ගියා විතරයි. දන්නේම නැතුව නින්ද ගියානේ. අන්න දැන් 14. මම නැකිරිනකොට පුංචි හැපියා ඉන්න මැෂින් එක උඩ වාඩි වෙලා අම්මා හුඩ් එකට අතු ගන්නවා. බුදු පාන පත්තු කරන්න මෙන්න මේ විදිහට මල් කඩලා ඒ ටික ඔක්කොම ලෑස්ති කරලා තිබුණේ. මම ඉතින් අම්මට පාන ගිහින් දුන්නා. අම්මා එළිය අර ගොක්කොල වලින් අර පාන් පැලක් හදලා තිබුණා. එතනට ගිහින් අපි පාන පත්තු කරා. ඉතින් උදේ 4යි ගානටනේ අලුත් අවුරුදු උදාව තිබුණේ. ඒ ඇස් මෙයා මොකෙක් කරි අල්ලන්න යනවා ඔය. ඇහෙනව නේද රටිඤ්ඤ සද්දේ. එහෙනම් අලුත් අවුරුදු උදාවත් එක්කම මම මගේ YouTube යාළුවෝ හැමෝටම ලැබුවා මේ සිංහල හින්දු අලුත් අවුරුද්ද හැමදාම සතුටින් ඉන්න පුළුවන් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පොරවක් ගත්තේ කපන නෙවෙයි හොඳේ දර කැල්ලක් පලා ගන්න. ඉතින් කිරි උතුරන තීරණය කළේ එකපාරට හදිස්සියේ මොකද අද කිරි බත් හදනවා කියලා විතරයි හිතන් ඉඳියේ. ඒක නිසා දඩිබිඩි ගාලා මම එළියට ගිහලා කෝරු ටිකක් කඩාගෙන ආවා. මේව නැත්තම් කලින් ලැහැත්ති කරලා තියෙනවා. මේ පාර එවිල තමයි ටික් ගාලා ලෑස්ති කරගත්තේ. කෝරු ටිකක් කඩන් ආවා. ඊට පස්සේ නැකත තිබුණේ 6යි ගානට නිසා දඩිබිඩි ගාලා මගේ හොඳම ළඟම යාළුවෝ කීප දෙනෙකුට මම විශ් කළා. ඉතින් ගොඩක් දෙනෙකුට නිකන් ෆොටෝ එක තමයි යවන්නේ. මගේ ළඟම යාළුවන්ට මම ටයිප් කරලා යවනවා. අර වචනයක් වෙන් කරන්න ඕනේ අවුරුදු දවසේ ඒගොල්ලෝ වෙනුවෙන් අනේ එහෙම හිතලා ටයිප් කරලා යවනවා. සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා. අපිට අවුරුදු නාට ඒක ෂූට දන්නේ නෑනේ. ඒ අය ඉතින් නැකරට බෝලේ හොදනවා. මොනා කරන්නද? ෂූටටත් දැන් අවුරුදු 4ක් වෙනවා. කුෂීගේ වයසනේ. අන්න එහෙනම් අපි කිරි උතුරන්න යන්නේ. දඩිබිඩි ගාලා හොඳේ මේ පාර තහඩු කෑල්ලකුත් නෑ. හරි අපේ පන්සලේ හඳුන් කුරු දාලා මේ කිරි උතුරනවායි කියලා අම්මා එකපාරක් කිව්වා. ඉතින් ඒක නිසා මමත් හිතුවා හඳුන් කුරු දාලා ඉස්සලම ලිපගිනි මොරවනවායි කියලා. ඒකට සුවඳයිනේ හඳුන් කුරු සුවඳ. ටිකක් කරලා යද්දි පුංචි කුෂිත් නැගිටලා ආවා. ඔන්න කිරි උතුරන්න ආසන්නයි. එහෙනම් කිරියෙන් පැණියෙන් ඉතිරේවා කියලා ප්‍රාර්ථනා කරන්න. මටත් ඔයාලා හැමෝටම මේ පාර නම් වටෙන්ම කිරි ඉතුරුණා. අපේ අම්මා මෙන්න මේ විදිහට චූටි කිරිබත් පිඟානක් හදලා තිබුණා. ඒක ලස්සනට රවුම් කළා, කෑලි කපලා, කෑම මේසෙන් අඩු කරන්න තමයි තියෙන්නේ. මට කිව්වා කෑම මේස ලෑස්ති කරන්න කියලා. ඉතින් අපේ කෑම කාමරේ තමයි මම ස්ටෝ එක කරගෙන තියෙන්නේ. ඉතින් එතකොට වෙනම මේසයක් ලෑස්ති කරන්න විදියක් නැහැ. ස්ටෝ එකෙම තමයි අපි මෙන්න මේ විදිහට අපේ අවුරුදු කෑම මේසේ සූදානම් කරේ. බලන්නකෝ මම ඊයේ ගෙන ආපු කැවිලි, කොණ්ඩ කැවිලි, කොකිසුයි, කිරිබතුයි ගෙදර හැදුවේ. ආස්මි, අලුවා, දොදොල්, සවුදොදොල්, තව මොනවද රුලං, මුං කැව්. අන්න ඒ ටික තමයි කඩෙන් ගෙනාවේ, පිටින් ගෙනාවේ. ඒ ආස්මි නම් මාරම රසයි. හරි එහෙනම් අම්මා පුරා කියලා ඔන්න කෑම මේසෙන් අපිට කිරිබත් කැව්වා. ඊට කලින් ඔය යන්නේ බුද්ධ පූජාව තියන්න. මං ආස කිරි පාවෙන කිරිබත් කන්නේ. හයියට ගල් වෙච්ච කිරිබත් කන්න ආස නැහැ. නිවිච්ච මම කන්නෙත් නැහැ. මම ආස හොඳ උණුවෙන් දුන් දාන කිරිබත් හොඳට අර ලුණු ටිකක් තෙල් දාලා කිරි පාවෙන්න කන්න තමයි ආස. කිරිබත් කැවුවට පස්සේ හැම කෑමකෙම චුට්ට චුට්ට ඉතින් අපි දෙන්නට කැව්වා. ඊට පස්සේ තියෙන්නේ ගනුදෙනු කිරීමේ නැකතයි. ගනුදෙනු කරන්න කලින් මට බඩගිනි වැඩි නිසා කිරිබත් ටිකක් කලින් කෑවා. මොකදම රැයට ගොඩක් වෙලාවට කන්නේ නැහැ. ඉතින් උදේ නැගිටිච්ච ගමන් මට කන්න ඕනේ.
ඔන්න දැන් කරදුණු කරන්න යන්නේ. මං ඉතින් අපේ අම්මට හාහා පුරා කියලා රුපියල් 1000ක් දීලා වැන්දා. අපේ අම්මා මට පොඩි බවුම් පේපර් කවරයක් දුන්නා. නැකිටපිය. හරි. මට විතරක් දීලා හරියන්නේ නැහැ නේ. කුෂිටත් කීයක් හරි දෙන්න එපේ. ඔන්න ඉතින් එයාටත් රුපියල් 50ක් දුන්නා. හරි සන්තෝෂයි රුපියල් 50ක් හම්බුනාම හොඳේ. එයාත් ඉතින් ඔන්න අම්මට දන ගහලා වැන්දා. අපි තාම අවුරුදු ඇඳුම් ඇඳලා නැහැ. අවුරුදු ඇඳුම් මං හිතන්නේ ඔයාලා දකින්න ඇති අද උදේ දාපු FB වීඩියෝ එකේ. ඕ මං ආස කොලයක් හොඳේ. හරි. අවුරුදු ඇඳුමේ අවසාන චුට්ට අද තමයි ඉවර කළේ. එහෙම තමයි ඉතින් අනිත් වැඩත් එක කරනකොට. අපේ අම්මා YouTube එකේ නෑ. අපේ අම්මා මගේ අම්මා YouTube වීඩියෝ එකක් බලාගෙන තමයි චිකන් එක හදලා තිබුණේ. වතුර දාන්න නැතුව චිකන් එකේ තියෙන වතුරෙන්ම තම්බන්නේ. ඉතින් ඒ අතර 13 වෙනිදා බයික් එකේ චෝක් එකක් පිච්චුණා. ඉතින් ඒක රෙපෙයා කරගන්න උනේ 14 වෙනිදා. ඔන්න ওই විදිහට තමයි දවස් දෙක ගෙවිලි වරුනේ. එහෙනම් මම ගියා. ඉතින් ඔයාලගේ අවුරුදු දවස් දෙකෙන් නිකන් ඩෝංගාලේනේ විශේෂ මොන හරුණාද? මගේ 13 වෙනිදා හවස බයික් එක පිච්චුණා වගේ. උනානම් මම කමෙන්ට් කරන්න.